Kok. Mantritumaa බිව්ව ඇති. ඇයි අපි නම් පොඩි එකක් ගත්තර කමන්නේ නේ. මන්ත්‍රීතුමා අර දෙවානිස් පාප්පලා කිව්වලු කිව්වා මන්ත්‍රීතුමා ටිකක් බීලා වගේ කියලා. එහෙම කිව්වද? නැතුව ඒක ඇත්ත මන් දෙන්නම අපිට තව කොච්චර ඇවිදින්න තියනවද? ඔව්. මේක ඡන්දයන්නේ. යම්. ඡන්දේ. වරෙල්ලා. මං ඔය මන්ත්‍රීවත් එක්ක වරෙන් ඉක්මනට. අපි කියනවා ඡන්දේ පස්සේ අම්බේ හොදේ. ඔය ඉතුරුයා ඕනේ. අපේ මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමාට අපේ මන්ත්‍රීතුමාට කියනවා පල්ලේ ඡන්දේ අපේ මන්ත්‍රීතුමාට අපේ මන්ත්‍රීතුමාට Dumbal. Mama. අපිටත් එක්ක දැන් කිව්වේ නෑ. අල්ලටත් එක්ක. අපිට බඩ දෙන්න අපේ. අපි මාමලයාගේ වල පැත්තට ගිහින් ආවේ. නේ. මේ වාරත් තමයි මන්ත්‍රීතුමා ඡන්දය දෙනවනේ. වැඩකට නැතුණාට ඉතින් කියපාර පාර්ලිමේන්තු කියන්නේ. දැන් කාටද වැඩක් නැති උනේ? වැඩක් නැතුනේ ඉතින් ඡන්දෙ දීපු අපිට එහෙම කියන්න එපා. අංකල්. අපි ගිය පාර අක්කර 2ක කරකෝප්පුව. නේද මන්ත්‍රීතුමා? අක්කර 2ක කරකෝප්පුව. විනෝද බද්දේ සම්පූර්ණයෙන්ම නිදාස් කරේ කවුරු නිසාද? අංකල් නිසා. නේද මන්ත්‍රීතුමා? දැන් මොකද්ද සම්පූර්ණම විනෝද බද්දෙන් නිදහස් කරේ? කරකෝප්පුවනේ. කරකෝප්පු දකෝ විනෝද බද්දෙන් නිදහස් කරේ. විනෝද බද්දෙන් නිදහස් කරේ කොල්ලෝ මියුසිකල් ෂෝ කරන මහජන ග්‍රවුන්ඩ් එක ක්‍රීඩාංගණය. වැරදුනා මන්ත්‍රීතුමා වැරදුනා. කොහොන අඩිය අඟලට තරන්න. වැරදුනා. ඇයි මාමා කියන්නේ මට ඔය පෞවි කාලේ දුන්න ඡන්දෙන් මාමලාට වැඩක් උනේ නෑ කියලා. අපි දැන් ඡන්ද කීයක් නම් දීලා තියනවද? අඩුම තරම නිකම් මේ අපිට ආසාවට අහන්න පාර්ලිමේන්තුවේ එක වචනයක් කතා කරලා තියෙන්නේ. ඇයි නැත්තේ? අපේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කොච්චරනම් කතා කරලා තියෙනවද? ඔව්. කවද්ද? මොකක් ගැනද? මන්ත්‍රීතුමා පැහැදිලි කරලා කියන්නකෝ.
මම ඕන තරම් කතා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ. අනේ නිකම් බොරු නොකිය යන්න මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා කවද්ද පාර්ලිමේන්තුව කතා කරන්නේ? කතා කරලා තියෙන පාර්ලිමේන්තුවේ යාළුවොත් එක්කන. මන්ත්‍රීතුමාම කියන්නකො මෙයාට. මාමට මතකද පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු දවස? මොකද මට මතක නැත්තේ. අන්න එදා. බොරු කියන්න බා මන්ත්‍රීතුමා. මං එදා දවස් මීටි ටීවී එක ළඟ. මගේ හඬ හැන්සාඩ් එකේ තියෙනවා. මොනවද කියන්නේ? ඇයි? ඒ වෙලාවේ මමනේ බුදු අම්මෝ කියාගෙන හැමෝටම කලින් පාර්ලිමේන්තුවෙන් එළියට බෑන්නේ. ඈ?